වටිනා දැනුම සහ තොරතුරු නිතරම ඔබට අරගෙන එන සිලෝන් ටීචර් YouTube නාලිකාවට ඔබව බොහොම ආදරෙන් පිළිගන්නවා. හැමෝම නැති වුණත් අපේ රටේ අමානෝ වැහිපීලි වඩිම්බු ෂීට් ආදිය සවිකරන බහුතරයක් දෙනා සිදු කරන වංචාකාර කපටි වැඩ සහ වැරදි ක්‍රියාකාරකම් නිසා බොහෝ නිවාස හිමියන්ට විශාල කරදර සහ ලාභ හානි විඳින්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අමානෝ තහඩුව ආශ්‍රිතව සිදු කරන නිෂ්පාදන සහ සවිකිරීම් පිළිබඳව රටේ පොදු මහජනතාවට ලොකු දැනීමක් හෝ අවබෝධයක් නැති හින්දා මේ වීඩියෝ එක බලන ඔබ වුණත් කාගේ හරි වංචාවකට හරි කපටිකමකට හරි බොහොම පහසුවෙන් අහු වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද වැහිපීලි වඩිම්බු ෂීට් ආදී අමානෝ නිෂ්පාදන විකුණන සහ නිවසට ගෙනවී සවිකරන බහුතරයක් දෙනා සිදු කරන වංචනික සහ වැරදි වැඩ පිළිබඳව අද මම ඔබට කියලා දෙනවා. ඉතින් ඔබේ එදිනදා ජීවිතයට වගේම සාමාන්‍ය දැනීමටත් ඊටාම වැදගත් වෙන මේ තොරතුරු භාවිතා කරලා ඔබේ වටිනා මුදල් නිකරුණේ නාස්ති වීම වළක්වා ගන්න කියලා සිලෝන් ටීචර් YouTube නාලිකාව ඔබෙන් බොහොම ආදරෙන් ඉල්ලනවා. ඉතින් අමානෝ වැහිපීලි වඩිම්බු වහල වගේ දේවල් සවිකරන හුඟ දෙනෙක් ගෙවල් වල වහලවල් වල දිගපලන මනිනකොට නිතරම වගේ හොර කරලා වැඩිපුර මැනලා කියනවා. තවත් සමහරු මිල ගණන් කතා කරගන්නකොට වෙළඳ පොලේ තියෙන තරඟකාරී මිලට වඩා හුඟක් අඩුවට ගණන් පොරොන්දු වෙලා කොහොම හරි වැඩේ බාරගෙන ඉවර වෙලා වහලේ මයින්කොට අඩි 30-40ක් වැඩිපුර මැනලා තමන් කලින් අඩු කරපු ගාණ කොහොම හරි පියව ගන්නවා. පළ 4-5ට බෙදිලා තියෙන. එහෙම නැත්නම් තට්ටු වහලයක් නිවැරදිව මැනගන්න ගෙදර අයිති අයට හරියට තේරෙන්නේ නැති හින්දා හුඟ දෙනෙක් මේ ගැටේට අහු වෙනවා. ඉතින් ඒකින්ද ගෙදර වැහිපීලි වගේ දේවල් දාන්න එකපාරටම කෙනෙකුට වැඩේ බාර දෙන්නේ නැතිව දන්න කියන විශ්වාසවන්ත කෙනෙකුට කියලා ගෙදර වහලේ කල් තියාම හරියට මැනගෙන ඉන්න. එතකොට ඔයාව රවට්ටන්න කාටවත්ම බෑ. හැබැයි ඔයාට ඔයාගේ වහලේ මයින වැඩේ නිවැරදිව කරගන්න අපහසු නම් ඔයාගේ ගෙදරට වැහිපීලි වඩිම්බු සවි කරන්න අරගෙන එනකොට වැහිපීලි වඩිම්බු ඩවුන් පයිප් වගේ දේවල් දික්කඩි කීයක් අරගෙන ආවද කියලා මැනලා ලියාගන්න. ඊට පස්සේ වැඩේ ඉවරුනහම ඉතිරි වෙන පීලි අඩි වඩිම්බු අඩි ගාන ගෙදරට ගෙනාපු ගානෙන් අඩු කරලා ඔයාගේ වැඩේට අමානෝ තහඩු කොච්චරක් වැය වුණාද කියලා හරියටම බලාගෙන ඒ ගානට විතරක් මුදල් ගෙවන්න. හැබැයි ඔයාගේ ගෙදර වැඩේ කරගෙන යන අතරතුරේදී අමානෝ තහඩු හොරෙන් පිට කරන්න හැකියාවකුත් තියෙන හින්දා ඒ ගැනත් හොඳ අවධානයකින් ඉන්න. ඒ වගේම වහලට වැහිපීලි වඩිම්බු සවි කරන්න කලින් සීරුණ ඩැමේජ් වුණ සහ මලකඩ කාපු තහඩු තියෙනවද කියලත් හොඳට පරීක්ෂා කරලා බලන්න. මොකද සමහර උදවිය ගෙවල් වලින් සහ කර්මාන්ත ශාලා වලින් ඉවත් කරන තහඩු වැහිපීලි වඩිම්බු වගේ දේවල් නැවත පේන්ට් කරලා අරගෙන ඔරිජිනල් ඒවත් එක්ක කලවමේ ගෙවල් වලට සවි කරලා යනවා. හැබැයි අන්තිමට ටික කාලයක් යනකොට ගෙදර තනින් තන වැහිපීලි වඩිම්බු වහලාදියේ දිරලා යන්න පටන් ගන්නවා. ඉතින් ඒකින්ද ගෙදරට සවි කරන්න අරගෙන එන තහඩු වැහිපීලි ආදිය හොඳ තත්ත්වයේ තියෙනවද කියලා ඔබ මුලින්ම පරීක්ෂා කරලා බලන්න. ඒ වගේම තමයි ගෙදර අමානෝ තහඩු නිෂ්පාදන සවි කරනකොට බාස්ලට වැහිපීලි වඩිම්බු සීරණ විදිහට වැඩ කරන්න ඉඩ දෙන්න එපා. මොකද මේ තහඩු ගෙනත් ගෙදර බානකොට කපනකොට සහ නමනකොට තැලිලා සීරෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙදරක වැහිපීලි වඩිම්බු ඩවුන් පයිප් වගේ දේවල් කපලා නමනකොට සහ සවි කරනකොට බාසුන් නැහැලට කවදාවත්ම ග්‍රයින්ඩර් පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා. මොකද ග්‍රයින්ඩර් පාවිච්චි කරලා අමානෝ තහඩු නමන කපන වැඩ කරනකොට මේ තහඩුවේ තියෙන මතු පිට ආලේපයට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ වැඩ කරනකොට තහඩු කපන කතුරු විතරක් භාවිතා කරනවද කියලා හොඳ විමසිල්ලෙන් ඉන්න. මොකද අමානෝ තහඩුව සීරුණහම තහඩුවේ ආලේප කරලා තියෙන සිංක් ඇලුමිනියම් කෝටට් එකට හානි වෙලා මේ තහඩු ඉක්මනින්ම මලකඩ කන්න පටන් ගන්නවා. ඉතින් අමානෝ තහඩුවක එක තැනකින් මලකඩ කන්න පටන් ගත්තාම එතන ඉඳලා දෙපැත්තට මුළු තහඩුව පුරාම මලකඩ පැතිරෙන්න පටන් ගන්නවා. අන්තිමට කාලයක් යනකොට වහලේ පීලිත් නැහැ, ඔයාගේ සල්ලිත් නැහැ. ඉතින් ඒකින්ද වහලයකට සවි කරන්න කලින් අමානෝ තහඩුවේ පළුදු වීම හෝ සීරීම් තියෙනවද කියලා පරීක්ෂා කර බැලීම වගේම තහඩු නවලා කපනකොට සහ සවි කරනකොට වැඩ කරන අයතින් තහඩුව හීරෙනවද කියලා පරීක්ෂා කර බැලීමත් ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ගෙදර වැහිපීලි සවි කරනකොට
පරාල විදලා ළඟම බ්‍රැකට් දාන්න ඕනි. මොකද අමානෝ වැඩ කරන සමහරු වැඩි ලාභයක් ලබා ගැනීමේ අරමුණින් වැහිපීලිවල ඈතින් ඈතට බ්‍රැකට් දානවා. ඉතින් මේ වගේ වැඩ හින්දා වැස්ස කාලෙට වහලෙන් එන වතුර ලෝඩ් එක වැඩි වුණාම වැහිපීලි නැමිලා ගැලවිලා යන්න පුළුවන්. ඒ වගේම තමයි වහලෙකට අමානෝ වැහිපීලි වඩිම්බු සහ ෂීට් සවි කරනකොට කවදාවත්ම යකඩ ඇන භාවිතා කරන්න ඉඩ දෙන්න එපා. මොකද යකඩ ඇනේ මලකඩ කනකොට ඇනේ වටේට තියෙන අමානෝ තහඩුවටත් මලකඩ පැතිරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හින්දා අමානෝ නිෂ්පාදන වහලයකට සවි කරනකොට මලකඩ කන්නේ නැති ඇන විතරක් භාවිතා කරනවද කියලා ඔබ හොඳ විමසිලිමත් වෙන්න ඕනි. ඒ වගේම තමයි වැහිපීලි සහ ෂීට්වල ළඟම ඇන සවි කිරීමෙන් මේ වගේ දරා ගැනීමේ ශක්තිය වැඩි වෙලා යනවා. ඉතින් ඒක හින්දා වහලේ වැඩ කරන අයට ඈතින් ඈතට ඇන ගහන්න ඉඩ දෙන්න එපා. ඒ වගේම තමයි වැහිපීලි වඩිම්බු ෂීට් ආදී වහලයකට සවි කරනකොට වහලෙට සවි කරලා තියෙන යකඩ ඇන්ටනා බට, යකඩ වයරින් බට වගේ යකඩ සහිත දේවල් වල ගෑවෙන්න සවි කරන්න එපා. මොකද ඒ යකඩින් හදලා තියෙන දේවල් කවදා හරි මලකඩ කනකොට එතන තියෙන අමානෝ තහඩුවටත් මලකඩ පැතිරිලා යනවා. ඒ වගේම තමයි ඔයාගේ ගේ වටේට ගස් කොළන් ගොඩක් තියෙනවා නම් වැහිපීලි වල වතුර බහින කටවල් සහ ඩවුන් පයිප් අඟල් 4න් වගේ විශාල ප්‍රමාණ වලින් හදා ගන්න ඕනි. නැත්නම් වැස්ස කාලෙට කොළරොඩු හිර වෙලා වැහිපීලි උතුරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් වැහිපීලි වල වතුර එකතු වෙලා මදුරුව බෝ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ගෙදර වහලේ දිගපළල වැඩි නම් ළඟම ඩවුන් පයිප් කිහිපයක් සවි කරවා ගැනීමත් ඔබේ වහලේ ආරක්ෂාව සහ කල්පැවැත්ම සඳහා ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි වහලට වැහිපීලි සවි කරගෙන යනකොට පීලිවලට වතුර දාලා බලලා තමයි පීල්ල හරියටම වහලට ලෙවල් කරගන්න ඕනි. එහෙම නැතුව හිතේ හොදිසියට මේ වැඩේ කරන්න ඉඩ දුන්නොත් එක පැත්තකට ගලාගෙන යන වතුර ප්‍රමාණය වැඩි වෙලා ඒ පැත්තේ පීලි පාත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වහලේ වැඩ ඉවර වෙලා වැඩ කරන අයට මුදල් ගෙවන්න කලින් කවුරු හරි වහලට නග්ගලා වැහිපීලි වලට වතුර දාලා ලෙවල් එකට කාන්දු වෙන්නේ නැතිව පීල්ල දිගේ වතුර බහිනවද? එහෙම නැත්නම් පීල්ලේ තැන් තැන් වල වතුර එකතු වෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනි. මොකද සමහර අය වැඩි ලාභයක් ලබා ගන්න හිතාගෙන ජොයින්ට් වලට අඩුවෙන් සිලිකන් දාලා අලවන හින්දා ටික දවසක් යනකොට වැහිපීලි වලින් වතුර කාන්දු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අමානෝ වැහිපීලි ආශ්‍රිතව සිදු කරන හොර බොරු වංචා අහුවෙන්න ටික කාලයක් ගත වෙන හින්දා වැඩේ කරගෙන යනකොටම නිවර්දිව සිදු කරවා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ ගැන ඔබේ අදහස් සහ ගැටලු පහතින් කමෙන්ට් කරන්න.